අපි හැමෝම දන්න කහ. ඒක නිකම්ම කුසියේ තියෙන කුළුබුඩුවක් විතරක්ම නෙමෙයි. මේක පිටිපස්සේ අවුරුදු දහස් ගණක ඉතිහාසයක් සාම්ප්‍රදායික දැනුමක් තියෙනවා. හරිම පුදුම දේ තමයි ඒ පැරණි දැනුම දැන් නූතන විද්‍යාවෙන් පවා තහවුරු කරමින් පවතින එක. හිතන්න ආයුර්වේදයේත් චීන වෛද්‍ය ක්‍රමයේත් කහවලට තියෙන්නේ පුදුමාකාර තැනක්. ඒ ඉපැරණි දැනුම අද වෙනකොට දහස් ගණනක් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ පැරණි කුළුබඩුව පුටුපස තියෙන නූතන විද්‍යාව මොකක්ද කියලා. හොඳයි. අපි දැන් කහවල හදවතටම යමු. කහ ඇතුලේ සංයෝග 200කට වඩා තිබුණත් ඒ හැම දෙයකම නියම වීරය තමයි කර්කියුමින්. කහවලට ඒ ලස්සන රන්වන් පාට දෙන, ඒ වගේම ඒ ප්‍රබල සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන ප්‍රධානම ක්‍රියාකාරී සංඝටකය මේක තමයි. කර්කියුමින් තනිම ගන්නවා කියන්නේ හරියට වතුර නැතුව පැලයක් හිටවනවා වගේ නේඩක්. ඒකෙන් කිසිම පෝෂණයක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි දැන් කතා කරන බලවත් සංයෝගය එකතු කරාම ඒ පැලයට පණේනව වගේ උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මොකක්ද මේ මහා රහස? ඇත්තටම හරිම සරලයි. ඒ තමයි මේ බලවත් ත්‍රිත්වය. කර්කියුමින් වල සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න නම් කහකුඩු එක්කම ගම්මිරිස් ටිකකුයි පොල් තෙල් හරි ගිතෙල් වගේ හොඳ තෙල් වර්ගයක්කුයි එකතු කරන්නම ඕන. ගම්මිරිස් වල තියෙන පයිපරින් කියන සංයෝගය තමයි කර්කියුමින් ශරීරයෙන් ඉක්මනට අයින් වෙලා යන එක නවත්තලා උරා ගන්න උදම් කරන්නේ. හාවර්ඩ් හෙල්ත් එකෙන්ම කියනවා සමේ රෝගවලට ප්‍රතිකාර කරන්න ආයුර්වේදයේ සහ චීන වෛද්‍ය විද්‍යාවේ අවුරුදු 10 ගණනක් තිස්සේ කහ පාවිච්චි කරලා තියෙනවා කියලා. ඉතින් මේකෙන් පේනවා නේද මේක ඊයේ පෙරේද පටන් ගත්ත දෙයක් නෙවෙයි කියලා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ අවුරුදු 10 ගණනක විශ්වාසය පිටිපස්සේ තියෙන නියම විද්‍යාත්මක කතාව මොකක්ද කියන එක. අපි ඒක හොයාගෙන යමු. හරි. ඉතින් මේ රන්වන් කුළුබඩුවේ සම්පූර්ණ රහසම රැඳිලා තියෙන්නේ එකම එක විශේෂ හරිම බලවත් සංයෝගයක් ඇතුලේ. ඔව් මේ කතාවේ නියම වීරයා තමයි කර්කියුමින්. කහවලට ඒ ලස්සන දීප්තිමත් පාට දෙන ඒවගෙන සමට හිතකර ප්‍රතිලාභ වලින් වැඩි හරියක්ම ගේන කෙනා තමයි මෙයා. හරියට කිව්වොත් සමේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බරපතලම වැඩ ටික කරන්නේ මේ කර්කියුමින් කියන අණුව. හොඳයි. කර්කියුමින් සමට කොච්චර හොඳද කියලා හරියටම තේරුම් ගන්න අපි මුලින්ම එයා වැඩ කරන ප්‍රධාන විධි දෙකක් ගැන බලන්න ඕන. මෙන්න මේකයි කතාව. කර්කියුමින්ට තියෙනවා සුපිරි බල දෙකක්. එකක් තමයි ප්‍රදාහය නැති කිරීමේ බලය, අනිත් එක තමයි ප්‍රතිඔක්සිකාරක බලය. ඇත්තටම සමට ලැබෙන හැම හොඳ ප්‍රතිඵලයකටම අඩිතලම දාන්නේ මෙන්න මේ බල දෙක තමයි. හරි. අපි පොඩ්ඩක් විද්‍යාව පැත්තට යමු. හිතන්න කර්කියුමින් කියන්නේ හරිම දක්ෂ සටන්කරුවෙක් කියලා. එයා ශාරීරික ප්‍රදාහය ඇති කරන ප්‍රධානම ස්විච් එකක්, ඒ කියන්නේ NFKB කියන අණුව ඉලක්ක කරලම ක්‍රියාවිරහිත කරනවා. සම රතු වෙන එක, කුරුලෑ යන එක වගේ ගොඩක් දේවල් පිටිපස්සේ තියෙන ප්‍රධානම හේතුවක් තමයි මේ ප්‍රදාහය. ඉතින් කර්කියුමින් ඒක ඇතුළෙන්ම පාලනය කරනවා. දැන් ප්‍රතිඔක්සිකාරක කියන්නේ මොනවද? හිතන්න ඒක හරියට අපේ ශරීරයේ සෛලවලට හානි කරන පරිසරයෙන් එන විෂ දේවල් නිසා හැදෙන අස්ථායි අණු අයින් කරන ක්ලීනින් ටීම් එකක් වගේ. ඉතින් කර්කියුමින් කියන බලවත් ප්‍රතිඔක්සිකාරකය අපේ සමේ සෛල වයසට යන එකට ප්‍රධානම හේතුවක් වෙන ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරනවා. හරි? දැන් මේ විද්‍යාවයි අණු ඉගෙන කතා කරා ඇති. අපි බලමු මේ දේවල් ඇත්තටම අපේ සමට බලපාන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. ඉතින් අර අපි කතා කරපු ප්‍රදාහ විරෝධී බලය නිසා මොකද වෙන්නේ? එකක්, කුරුලෑ ඇති කරන බැක්ටීරියා වර්ධනය පාලනය වෙනවා. දෙක, කුරුලෑ ආවම ඇති වෙන රතු ගතිය, ඉදිමුම වගේ දේවල් සමනය වෙනවා. ඒ වගේම සමේ තුවාලයක් පැල්ලමක් වුණත් ඉක්මනින් සුව වෙන්න උදව්වක් ලැබෙනවා. ඔන්න ඔහොම තමයි විද්‍යාව ඇත්ත ජීවිතයට බලපාන්නේ. අනිත් පැත්තෙන් කර්කියුමින් වල අර ප්‍රතිඔක්සිකාරක බලය හරියට අපේ සමට ආරක්ෂිත පලිහක් වගේ. ඒකෙන් මොකද වෙන්නේ? අවුව, දුවිලි, දූෂණය වගේ දේවල් නිසා සෛලවලට වෙන හානිය නවතිනවා. ඒ කියන්නේ රැලි වැටෙන එක, අඳුරු ලප ඇති වෙන එක අඩු කරලා සමට නිරෝගී ස්වභාවික දීප්තියක් ගේනවා. හොඳයි. මෙච්චර වෙලා අපි කතා කරේ කර්කියුමින් වල හොඳ ගැනනේ. හැබැයි දැන් තමයි කතාවේ වැදගත්ම ටිකක් පුදුම හිතෙන තැනට එන්නේ. කර්කියුමින් කියන්නේ ශරීරයට තනියම අවශෝෂණය කරගන්න හරිම අමාරු දෙයක්. මෙන්න මේකයි ප්‍රශ්නේ. නිකන්ම කහ කෑව පළියට නැත්නම් සමය ගෑව පළියට මේ අපි කතා කරපු පුදුම ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ ඇඟට මේ බලය හරියටම පාවිච්චි කරන්න බැරි වෙන්නේ මොකක් හින්දාද? හැබැයි පොඩි සරල දෙයක් එකතු කරාම ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන් ප්‍රමාණය කොච්චරකින් වැඩි වෙනවද දන්නවද? 2000 ගුණයකින්. ඔව් 2000 වාරයකින්. ඒ කියන්නේ කහ වලින්
නියම ප්‍රයෝජනෙ ගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්නේ රහස් ක්‍රමය කර්කියුමින් වල සම්පූර්ණ බලයම අන්ලොක් කරන්න නම් පියවර දෙකයි තියෙන්නේ. පළවෙනි එක කහ පාවිච්චි කරනකොට ඒකට ගම්මිරිස් ටිකක් එකතු කරන්න. ගම්මිරිස් වල තියෙන පයිපරින් කියන සංයෝගය කර්කියුමින් අවශෝෂණය වීම පුදුම විදියට වැඩි කරනවා. දෙවෙනි එක පොල් තෙල්, ඔලිව් තෙල් වගේ හොඳ මේදයක් එක්ක එකතු කරන්න. මොකද කර්කියුමින් මේදේ දිවන දෙයක් නිසා මේදේ එක්ක ගත්තම අවශෝෂණය තවත් වැඩි වෙනවා. මේ වගුව බැලුවම ඒ වෙනස පැහැදිලිවම පේනවා. බලන්න කර්කියුමින් තනියම ගත්තම අවශෝෂණය වෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ නොගත්ත ගානයි. හැබැයි ගම්මිරිස් එක ගත්තම මොකද වෙන්නේ? අවශෝෂණය 20 ගුණයකින්, ඒ කියන්නේ 2000 ගුණයකින් විතර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේදේ එක්ක ගත්තමත් සැලකිය යුතු වැඩිවීමක් තියෙනවා. කහවලට තියෙන දිගු ඉතිහාසය දිහා බලුවම ඒක අපේ ආහාර ජීර්ණ පද්ධතියට උදව් කරන බව පැහැදිලි. විශේෂයෙන්ම ආහාර බිඳ දමන්න සහ බඩ පුරවා දැමීම වගේ අපහසුතා අඩු කරන්න ඒක උදව් වෙන්නේ කොහොමද කියන අපි බලමු. මෙතනදී ප්‍රධානම දේ තමයි කහ වලින් අක්මාව උත්තේජනය වෙලා පිත නිපදවීම වැඩි කරන එක. පිත කියන්නේ අපි කන ආහාරවල තියෙන මේදේ හරියට දිරවන්න අත්‍යවශ්‍යම දෙයක්. මේදේ දිරවීම හොඳින් සිද්ධ වෙනකොට කෑවට පස්සේ බඩ පුරවලා දාන ගතිය, බඩේ වාතය පිරෙන එක වගේ අජීර්ණ තත්ත්වයන් හොඳටම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මුළු ආහාර ජීර්ණ පද්ධතියම ඇතුළතින් සුමටම ක්‍රියාත්මක වෙන්න උදාවක් ලැබෙනවා. අපි දැන් කතා කරපු ප්‍රදාහය සහ ආහාර දිරවීමට අමතරව කර්කියුමින් වල බලපෑම අපේ ශරීරයේ තවත් වැදගත්ම අවයව දෙකකට, ඒ කියන්නේ හදවතට සහ මොළයටත් විහිදෙනවා. අපි කලින් කතා කරපු ප්‍රදාහ විරෝධී සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් මෙතනදිත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. අපි බලමු ඒ ද්විත්ව බලපෑම ගැන. මේ ද්විත්ව බලපෑම මෙතනින් හරිම පැහැදිලි. අපි හෘදය සෞඛ්‍යය ගැන බැලුවොත් ඒක පටන් ගන්නේ අපේ රුධිර නාලවල අභ්‍යන්තර ආස්තරණයෙන්. එහෙමත් නැත්නම් එන්ඩෝතීලියමෙන්. ඒක නිරෝගීව තියාගන්න කර්කියුමින් උදව් කරනවා. ඒ හරහා රුධිර පීඩනය පාලනය කරන්න LDL, ඒ කියන්නේ නරක කොලෙස්ටරෝල් අඩු කරන්නත් උදව් ලැබෙනවා. මොලේ ප්‍රටෙන් ගත්තම ඒක සම්බන්ධ වෙන්නේ BDNF කියන ප්‍රධාන හෝමෝනිය වැඩි දියුණු කිරීමටයි. BDNF කියන්නේ මොලේට පොහොර වගේ දෙයක්. ඒකෙන් මතකයේ අවධානය වැඩි දියුණු වෙනවා. ඊට අමතරව සෙරොටොනින් සහ ඩොපමයින් කියන අපේ මනෝභාවයට බලපාන ස්නායු සම්ප්‍රේෂකවලට බලපෑම් කරලා ධනාත්මක මනසක් පවත්වා ගන්නත් උදව් කරනවා. එහෙනම් බලමුකෝ කොහොමද මේක අපේ දිනපතා ජීවිතයට එකතු කරගන්නේ කියලා. අපි පටන් ගමු හදාගන්න හරිම ලේසි දවස පටන් ගන්න හොඳ පාන වර්ග කීපයකින්. මුලින්ම හරිම ජනප්‍රිය ගෝල්ඩන් මිල්ක්. එහෙමත් නැත්නම් කහ කිරි. කිරි ටිකක් රත් කරලා ඒකට කහ කුඩු තේ හැන්දක් විතර දාන්න. ඊළඟට තමයි වැළගත්ම දේ අපේ රහස්සාවිය. ඒ කියන්නේ ගම්මිරිස් කුඩු චුට්ටක් එකතු කරන්න. රසය තවත් වැඩි කරගන්න කුරුඳු වගේ දෙයක් දාලා විනාඩි 5ක් 10ක් මදගින්නේ තියලා පැණි රස එකතු කරලා රස බලන්න පුරන්. කිරිවලට එච්චර කැමැත්තක් නැත්නම් මෙන්න තවත් ලේසිම විකල්පයක්. කහතේ උණු වතුරට කහ කුඩු දාලා විනාඩි 5ක් විතර තිබ්බා පෙරාගත්තා. හැබැයි අමතක කරන්න එපා අර අපි කතා කරපු බලවත් ත්‍රිත්වය. මේකටත් ගම්මිරිස් චුට්ටකුයි පොල් තෙල් බිඳු කීපයකුයි එකතු කරන්න ඕන උපරිම ප්‍රයෝජන ගන්න. හොඳයි. බීම විතරක්ම නෙවෙයි අපේ දෛනික ඉවුම් පිහුම් වලට මේ රන්වන් කුළුබඩුව එකතු කරගන්න ක්‍රම ඕනතරම් තියෙනවා. කහවල තියෙන තවත් නියම දෙයක් තමයි ඒක කොයි කෑමකටත් වගේ ගැලපෙන එක. ව්‍යංජනයකට ලස්සන පාටක්, සුවඳක් දෙනවට අමතරව එළවලු රෝස්ට් කරද්දී, බත්තු යද්දී නැත්නම් ස්මූදි එකක් හදද්දී උනත් එකතු කරන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ එකම දේ තමයි හැම වෙලාවෙම ගම්මිරිස් ටිකකුයි හොඳ තෙල් ටිකකුයි එක පාවිච්චි කරන එක. මෙන්න තවත් වැදගත් කාරණයක්. අපි ව්‍යංජනයක් හදද්දී මුලින්ම තෙලට කහ ටිකක් දාලා රත් කරන්නේ නිකම් නෙවෙයි. ඒ රස්නයට කර්කියුමින් හොඳට දිය වෙලා අපේ ශරීරයට උරා ගන්න පහසු තත්වයට පත් වෙනවා. අපි මෙච්චර වෙලා කතා කළේ කහ ශරීරය ඇතුළට ගත්තම වෙන දේවල් ගැන. දැන් බලමු කහ අපේ සමට බාහිරව ලබා දෙන වාසි ගැන. කහවලට කුරුලෑ නිසා ඇතිවෙන රතු ගතිය අඩු කරන්න, සමිය පැහැ එක විදියට තියාගන්න, ඒ වගේම වයසට යන ලක්ෂණ පාලනය කරන්නත් උදව් කරන්න පුරුවන්. මී පැණි හරි යෝගට් හරි එක්ක මිශ්‍ර කරලා ගෙදරදීම හරිම ලේසියෙන් ෆේස් මාස්ක් එකක් හදාගන්නත් පුරුවන්. හැබැයි මෙතනදී පොඩි දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. කහ නිසා සම ටික වෙලාවකට කහ පාට වෙන්න පුළුවන්. ඒ නිසා මුළු මුහුණෙම ගන්න කලින් සමේ පොඩි තැනක ගාලා බලලා ඉන්න එක තමයි නුවණට උරු. අනේ දැන් අපි එනවා මේ විශ්ලේෂණයේ තවත් හරිම වැදගත් තීරණාත්මක කොටසකට. ඒ තමයි අපි පාවිච්චි කරන කහවල ගුණාත්මක භාවය සහ ආරක්ෂාව. අපි මේ තරම් දේවල් හරියට කරලාත්
පාවිච්චි කරන කහකුඩු එක පිරිසිදු නැත්නම් ඒ මහන්සිය අපතේ යනවා විතරක් නෙවෙයි ඒක ඊට වඩා භයානික වෙන්නත් පුළුවන්. මේක තමයි කනගාටුදායකම ඇත්ත. සමහර නිෂ්පාදකයෝ කහවලට ලස්සන පාටක් දෙන්න සහ බර වැඩි කරන්න ඉයම් කියන භයානක විෂලෝහය එකතු කරනවා. මේක ඊටමත් බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති කරන දෙයක්. ඉතින් කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? හැම විටම විශ්වාසදායකී වෙළඳනාම, කාබනික සහතික සහ තත්ත්ව සහතික තියෙන දේවල් තෝරගන්න. ගෙදරදිම කරන්න පුළුවන් හරිම සරල වතුර පරීක්ෂණයක් තියෙනවා. පිරිසිදු කහකුඩු වතුර විදුරුවකට දැම්මම ඒක කෙලින්ම යටට ගිහින් තැන්පත් වෙනවා. හැබැයි අපද්‍රව්‍ය කලවම් කරලා තියෙනවා නම් වතුරේ පාටක් ඉතිරි කරමින් දිය වෙනවා. එදිනෙදා ජීවිතයේදී කහවලින් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද? ඒ වගේම අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද? ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අමු කහද හොඳ කහ කුඩුද හොඳ කියන එක. ඇත්තටම අමු කහවල ජලය අධික නිසා කර්කියුමින් ප්‍රතිශතය අඩුයි. ඒ විතරක් නෙවෙයි ඒ ටිකත් ශාක සෛල ඇතුලේ හිර වෙලා තියෙන්නේ. හැබැයි කහ කුඩු කරනකොට ඒ සෛල බිත්ති කැඩෙන නිසා කර්කියුමින් පහසුවෙන්ම අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කහ කුඩු තමයි වඩාත් ප්‍රබල. කහවල ප්‍රයෝජන ගැන තියෙන ප්‍රබලම සාක්ෂි වලින් එකක් තමයි සන්ධි වේදනාව. විශේෂයෙන්ම ආතරයිටිස්. සමහර අධ්‍යයන වලින් පවා පෙන්නලා තියෙනවා අපි වේදනා නාශකයක් විදිහට පාවිච්චි කරන ඉබුප්‍රොෆෙන් වගේම කර්කියුමින් වේදනාව අඩු කරන්න ඵලදායී කියලා. හැබැයි ඕනෑම ප්‍රබල දෙයක් වගේම කහ භාවිතා කරනකොටත් අපි දැනුවත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. මොකද ආරක්ෂාව තමයි හැම වෙලේම පළමු තැන. මේ අවස්ථාවවලදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ලේ තුනීකරන බෙහෙත් ගන්නවනම් ශල්‍ය කර්මයකට ලෑස්ති වෙනවනම් එහෙම නැත්නම් පිත්තාශය රෝග හෝ දියවැඩියා රෝග තත්ත්වයන් තියෙනවනම් කහ අතිරේකයක් විදිහට ගන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් කුස්සියේ තියෙන සරල කුළුබඩුවක ඉඳන් විද්‍යාවෙන් තහවුරු කරපු ප්‍රබල සෞඛ්‍ය ආයුධයක් දක්වා කහවල ගමන ඇත්තෙන්ම පුදුම සාගතයි. සමහර විට වඩා හොඳ සෞඛ්‍යයකට යතුරු අපි හිතනවටත් වඩා ළඟ අපේ කුළුබඩු රාක්කයේම සැඟවිලා තියෙනව වෙන්න බැරිද? ඒ ගැන හිතන්න මේක හොඳ අවස්ථාවක්.